වේලාව දහවල් 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය මధుභාෂිනී කිරියල්ල. මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 40ක්. දිට්වා සුලිකුණාටුවෙන් හානියට පත් පාසල් 200ක් දින 45ක් තුළ පිළිසකර කිරීමට LOLC දිවිසවිය ඔබයි මමයි අපේ රටයි ව්‍යාපෘතිය සමත් වෙයි. විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ ප්‍රගතිය සොයා බැලී. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඩිජිටල් නෝමඩ් වීසා බලපත්‍ර නිකුත් කරයි. කච්චතිව් ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සාර්ථකව අවසන්. ජීවිතයට උරුමයක් පුරාවිද්‍යාස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කෙරේ. න්‍යෂ්ටික වැඩපිළිවෙලට අදාළව ඉරානය සමග පැවති අවසන් සාකච්ඡා වටය පිළිබඳව ඇමරිකානු ජනාධීපතිවරයා නොසතුටින්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටවටේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද. හම්බන්තොට බඳගිරිය ජනපදය සඳහා ඉදිකළ නව උපතැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පැවරිණි. එහි තිබූ වසර 67කට වඩා පැරණි අබලන් වූ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ පසුගිය සැප්තැම්බර් 20 වැනිදායි. මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කිරීමට හැකි විය. පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලින් බඳගිරිය ජනපදයේ නව උපතැපැල් කාර්යාලයේ ඉදිකිරීම් සඳහා රුපියල් 54,90,000ක් වෙන් කෙරිණි. උපතැපැල් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දැක් වූ ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගෙවී ගිය දසවසර තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ කිසිදු සංවර්ධනයක් සිදු වී නැතැයි පෙන්වා දුන්නේය. පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 60ක්ද මේ වසරේ ඉදිකිරීම් සඳහා තවත් රුපියල් කෝටි 40ක්ද වෙන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය. මේ වන විට නවීකරණය වෙමින් පවතින මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් භෞතික හා මානව සම්පත් සංවර්ධනයටද විශාල මුදලක් වෙන් කර තිබේ. ජනතාවගේ ජීවිත හා බද්ධ වන ආකාරයට තැපැල් සේවාව සංවර්ධනය කිරීමත් විශේෂයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු වල නිරත ජනතාවගේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීමට තැපැලේ දායකත්වයේ සැපයීමත් අරමුණ බව ඇමතිවරයා සඳහන් කළේය. දිට්වා සුලිකුණාටුවෙන් හානියට පත් පාසල් 200ක් දින 45ක් තුළ පිළිසකර කිරීමට LOLC දිවිසවිය ඔබයි මමයි අපේ රටයි ව්‍යාපෘතිය සමත් වෙයි. එය ඇගීමේ උත්සවයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්විණි. LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා එහි ප්‍රගති යාවත්කාලීන කිරීමක් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඉදිරිපත් කළේය. දිට්වා සුලිකුණාටුවෙන් සිදු වූ හානි යථාතත්වයට පත් කිරීමේදී පෞද්ගලිකංශයෙන් ලැබුණු දායකත්වය අගය කරන බව අගමැතිනිය එහිදී සඳහන් කළාය. සියලු දෙනාගේම ඒ සාමූහිකත්වය පුරවැසියන් වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කියලා ඒ ආපු හැඟීම රජයක් හැටියට අපිට විශාල ශක්තියක් වුණා. ප්‍රයිවට් සෙක්ටර් එකේද රජයේ නිලධාරීන් අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය එකම අරමුණකින් මේකට මුහුණ දෙනවා. මේකෙන් අපි රිකවර් වෙනවා කියන ඒ අදිෂ්ඨානයත් එක්ක මැදිහත් වෙච්ච හින්දා තමයි අපිට ඉමර්ජන්සි අවස්ථාවෙත් අපිට සේවාවන් ලබා දෙන්න පුළුවන් වුණේ. මේ වෙනකොට නැවත වතාවක් ගොඩනගා ගන්න තත්වයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එතනදී මේ දිවිසවිය වැඩසටහන හරහා LOLC එකත් අපිට මේ දුන්න උපකාරය අතිශයින්ම වැදගත්. දිට්වා සුලිකුණාටුවෙන් පවුල් 4,000ක් සහ පාසල් 200ක් හානියට පත්වීමෙන් පසුව මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කෙරිණි. පළමු අදියරේදී රුපියල් කෝටි 50 ඉක්මවන පිරිවැයකින් දිස්ත්‍රික්ක 6ක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 69ක් පුරා අත්‍යවශ්‍ය සහන පැකේජ් බෙදා දීම සිදු විය. පාසල් ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණේ දෙවැනි අදියරේදීය.
විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පසුගියදා රැස්විය. විදේශයන්ගෙන් ලැබුණු ආපදා සහනාධාර අදාළ රාජ්‍ය ආයතන වෙත සැපීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම මෙන්ම විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම එම සාකච්ඡාවේ මූලික අරමුණ විය. ආපදා සහන බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතී. එහි ක්‍රමානුකූල භාවය හා විනිවිද භාවය තහවුරු කිරීම පිළිබඳ කමිටු සමාජිකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. තවදුරටත් ගබඩාවල ඇති භාණ්ඩ ඒවායේ අවශ්‍යතා හඳුනා ගනිමින් බෙදා හරින්නැයි නියෝජ්‍ය ඇමතිවරයා උපදෙස් දුන්නේය. විදේශ සහනාධාර ලැබීමේ ගබඩා කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමේ අරමුණින් සකස් කළ දත්ත පද්ධතියේ නිරවද්‍යභාවය සහතික කරන ලෙසත් එම පද්ධතියේ දත්ත පිළිබඳ විගණන කටයුතු නිසි පරිදි සිදු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. විදේශයන්ගෙන් ආපදා සහන හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා භාවිත කිරීමට දුන් විශේෂ භාණ්ඩ සහ උපකරණ ත්‍රිවිධ හමුදාවට සපයන ලෙසද උපදෙස් දී තිබේ. මෙම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට අදාළ සියලු ආයතන අතර මනා සහයෝගීතාවයකින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. එම කටයුතුවල කාර්යක්ෂමතාව වගවීම හා ප්‍රතිචාරාත්මක බව සහතික කිරීමට රජය බැඳී සිටින බව නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. විදේශීය වෘත්තිකයන් සඳහා වන ප්‍රථම ඩිජිටල් නෝමඩ් වීසා බලපත්‍රය නිකුත් කිරීමේ නිල උත්සවය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිල්ක් රූට් පැමිණීමේ පර්යන්තයේදී පසුගියදා පැවැත්විනි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනින් ලොව පුරා විසිරී සිටින තොරතුරු තාක්ෂණික වෘත්තිකයන් නිදහස් මාධ්‍යවේදීන් සහ ව්‍යවසායකින්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය ගෝලීය සේවා සැපීමට නිල අවසරය ලැබේ. බලපත්‍ර නිකුත් කිරීමේ නිල උත්සවයට එක් වූ නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න මහතා 21 වෙනි සියවසේ ලෝක ශ්‍රම බලකාය සමග එක්වීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසීය. නව වීසා ක්‍රමයෙන් මෙරටට වෘත්තීය මට්ටමේ විදේශිකයින් ආකර්ෂණය කර ගැනීමට හැකිවේ. ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම හා සම සේවා අවකාශ ප්‍රචලිත කිරීම මගින් ශ්‍රී ලංකාව හුදු සංචාරක ගමනාන්තයකින් ඔබ්බට ගිය වෘත්තිමය වශයෙන් වර්ධනය විය හැකි කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. ඉදිරි මාස කිහිපය තුළ ලෝක වෙළඳපොළ ඉලක්ක කර මෙම වීසා බලපත්‍රය ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. එමගින් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම මෙන්ම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමද අපේක්ෂා කෙරේ. කච්චතිව් ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස අද නිමාවට පත්විය. මෙවර මංගල්‍යයට ඉන්දියාවෙන් බැතිමතුන් 4,000ක් පමණද ශ්‍රී ලංකාවෙන් 10,000 ඉක්මවන බැතිමතුන් පිරිසක්ද සහභාගී වූ බව සංවිධායකයෝ පැවසූහ. යාපනය රදකුරු පදවී අනුනායක ජෝසප් සෙබරත්නම් පියතුමා හා ඉන්දියාවේ ශිවගංගා පදවී අනුනායක අරුල් ජෝසප් පියතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සමූහ දිව්‍ය පූජාව පැවැත්විනි. උත්සවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ ඇමති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මෙවර මංගල්‍යයට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සුහදතාවයේ සංකේතයක් බව පැවසීය. ඉදිරියේදී කච්චතිව් මංගල්‍ය ජාතික මංගල්‍යයක් ලෙස පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බලන බව ඇමතිවරයා සඳහන් කළේය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානුගොඩ මහතා එහිදී පැවසුවේ මෙය එකමුතුකම හා සහෝදරත්වයේ ඉස්මතු කළ අවස්ථාවක් බවයි. අගරදගුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පිරිසක්ද අද පැවති දේව මෙහෙයට එක්ව සිටියහ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ මීට වසර ගණනාවකට පෙර බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා කියයි. ලෝකයේ යන දිශානතියට අනුව මෙරට අධ්‍යාපන ධාරාව යොමු කිරීම පැවති ආණ්ඩුවල පාලකීන් මගහැර තිබුණි.
එහෙත් වත්මන් රජය ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද එක්වෙමිනි. දැනට 2026 ඉඳලා ක්‍රියාත්මක කරනවා විෂයමාලා ප්‍රතිසංස්කරණ. ප්‍රාථමික අධ්‍යාපන, ද්විතීක අධ්‍යාපන, උසස් අධ්‍යාපන කියන ඒ අවස්ථා තුනේදීම ඉගෙනීමේ ක්‍රමය වෙනස් කරනවා. ඇගීමේ ක්‍රමය වෙනස් කරනවා වගේම අනිශ්චිත ද්විතීක, ජ්‍යෙෂ්ඨ ද්විතීක අවධිවලදී අපි අලුත් විෂයන් හඳුන්වා දීලා තියෙනවා. ඒ තුලින් අපි අධ්‍යාපනයේ සමස්ත වෙනසක් ඇති කරන්න උත්සාහයක් ගනිමින් ඉන්නවා. මේ විෂයමාලා ප්‍රතිසංස්කරණ වලින් අනාගතේ ගොඩනගෙන පුරවැසියාගේ හැඩතල හදන්නනේ. ගැළපෙන විදිහට පාසල් ව්‍යුහය, පන්ති කාමරයට ලැබෙන පහසුකම්, අලුත් ඉගැන්වීමේ රටාවන්ට, අලුත් ඇගීමෙන් රටාවන් වලට ගැළපෙන පරිදි ගුරුවරයා දියුණු කරන්න. ගුරුවරයා නිර්මාණය කරලෙවන්නේ විද්‍යාල වලින්, විද්‍යාපීඨ වලින්, අධ්‍යාපන පීඨ. ඒතනොත් ඒකබද්ධ ප්‍රවේශයක් අරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජීවිතයට උරුමයක් පුරාවිද්‍යාස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ ගලේවෙල මීවල පතහා පබ්බතාරාම පුරාවිද්‍යාත්මක ස්ථානය සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කිරීම පසුගියදා සිදුවිය. මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති උත්සවයට නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහතා විශේෂාරාධිතයෙකු ලෙස එක්විය. පුරාවිද්‍යාත්මක අගයන් මතු පරපුර සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ජීවිතයට උරුමයක් වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සුපිරිවිකි දන්තාලේපය ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජදුර උඩුවැව ගොවි ගම්මාන මාර්ගය සංවර්ධනය කෙරේ. කලක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පැවති මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 2කි. මාර්ගයේ දෙපස සකස් කර කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ වන විට බොහෝ දුරට අවසන්ය. මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ මූලිකව සිදු කරන මෙම මාර්ග සංවර්ධනය සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 6කි. මාර්ගය සංවර්ධනය කිරීමෙන් ජදුර උඩුවැව ගොවි ගම්මානවල පවුල් 350කට පමණ සිය කෘෂිකාර්මික කටයුතු සඳහා ගමනාගමන පහසුකම් සැලසෙන බව අප වලව වාර්තාකරු කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ මෙවර කාන්තා දිනය වෙනුවෙන් මාර්තු 1 වෙනිදා සිට 8 වෙනිදා දක්වා NSB Pay app එක ඩවුන්ලෝඩ් කර එමගින් සිදු කරන පළමු ගෙවීම සඳහා 10% මුදලක් හෝ උපරිම රුපියල් 500ක මුදලක් ආපසු ඔබට. මේ වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව 13.7% වර්ධනයක් අත්කර ගනිමින් $153 කෝටි 26 ලක්ෂයක අපනයන ආදායමක් වාර්තා කර ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා කියයි. මෙම ආදායම් වාර්තාවත් සමග මෙරට විදේශ වෙළඳාම් ශේෂ්ත්‍රයේ නව පිබිදීමක් දක්නට ලැබෙන බව කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. සකසුරුවම් දෑතින් ලොවක් බබලවන ස්ත්‍රී ඔබ දිරිගන්වන්නට මේ කාන්තා දිනයේදී NSB සූදානම්. මෙවර කාන්තා දිනය වෙනුවෙන් මාර්තු 1 වෙනිදා සිට 8 වෙනිදා දක්වා NSB Pay app එක ඩවුන්ලෝඩ් කර එමගින් සිදු කරන පළමු ගෙවීම සඳහා 10% මුදලක් හෝ උපරිම රුපියල් 500ක මුදලක් ආපසු ඔබට. මීට අමතරව ස්ත්‍රී ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් 7,500ක වසරක තැන්පතුවක් සිදු කරන ඔබට වයිල් කුක්බුක් විශේෂ වට්ටෝරු පොතක් මාර්තු 9 වෙනිදා සිට මාසය පුරා සියලු ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවලදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් සෙනෙහසින් ඔබට. කොන්දේසි අදාළ වේ. ආර්ථික පුවත් ආවරණය ඔබත් සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් හෝ වෙනත් සේවා සපයන්නෙක් නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය බව ඔබ දන්නවාද? 19/12 අමතන්න. වසර 2030 වන විට පාවහන් සහ සම්බහන්ඩ අපනයනෙන් ඩොලර් කෝටි 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව ඇමති සුනිල් හඳුන්නිති මහතා කියයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පැවැත්වෙන පාවහන් හා සම්බහන්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්බහන්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව සංවිධාන කර ඇති ප්‍රදර්ශනය ලබන සඳුදා දක්වා පැවැත්වෙයි. This is a Sigiriya. You came to my area.
You have to give me something. මොකද මේ මනුස්සයන්ව බය කරන්නේ? බලෙන් සල්ලි ගන්නද හදන්නේ? ඔයාට මොකද? මම කරන්නේ මගේ රස්සාවනේ. මේක රස්සාවක්ද? මේක හිඟා කෑම. මේ අපේ උරුමයක්. ලෝකෙන් මිනිස්සු එන්නේ මේකේ තියෙන අභිමානය බලන්න. අපි මේ අභිමානය නැති කරනව නේද මේ වගේ සවුතු වැඩ කරලා? මේ වගේ නිසා තමයි ලයිසන් අරන් අවංකව රස්සාව කරන අපිත් අමාරු වැටෙන්නේ. යන්න මෙතන පොලිසියට කතා කරන්න කලින්. අමතන්න 1912 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ශක්තිය හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසාකල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 012 විශාල ප්‍රදේශයක පැතිර ඇති හම්බන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පොදු ආදාහනාගාරයක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. වසර ගණනාවකට පෙර පොදු සුසාන භූමියක් සඳහා වෙන් කර ඇති භූමිය මේ වන විට වනගත වී ඇති අතර එහි කොටසක් ජලයෙන් යට වී තිබේ. ප්‍රදේශයේ සුදුසු ස්ථානයක ආදාහනාගාරයක් ඉදිකර දෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112 077 787. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඉපලපු සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. න්‍යෂ්ටික වැඩපිළිවෙලට අදාළව ඉරානය සමග පැවති අවසන් සාකච්ඡා වටය පිළිබඳව තමා සෑහීමකට පත් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. එහෙත් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන්නේද යන්න පිළිබඳ තමා තවමත් අවසන් තීරණයකට එළඹ නැතැයි ඔහු සඳහන් කරයි. ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ එම සාකච්ඡා වටය අවසන් තීරණයකින් තොරව නිමාවට පත්විය. ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තමාගේ කැමැත්තක් නැතත් අවශ්‍ය වුවහොත් ඒ සඳහා යොමුවීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප් මහතා සඳහන් කර තිබේ. ඉරානයට ඇමරිකාවෙන් ප්‍රහාරයක් එල්ලවනු ඇති බවට පවතින සැකේ හේතුවෙන් කලාපේ රටවල් බොහෝමයක් එහි සිටින තම වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඉපලපු සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ක්‍රීඩා පුවත් පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටවටේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අදයි. තරගය මහනුවර පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භයි. පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්වවටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය ඉහළ ලකුණු සංඛ්‍යාවකින් ජයගත යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ජයගත්තද අවසන් පූර්වවටයට පිවිසීමේ අවස්ථාව හිමි නොවේ. කාලගුණ වාර්තාව කළුතර රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 40ක්. දිට්වා සුලිකුණාටුවෙන් හානියට පත් පාසල් 200ක් දින 45ක් තුළ පිළිසකර කිරීමට LOLC දිවිසවිය ඔබයි මමයි අපේ රටයි ව්‍යාපෘතිය සමත් වෙයි. විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ ප්‍රගතිය සොයා බැලේ. ශ්‍රී ලංකාව ප්‍රථමවරට ඩිජිටල් නෝමඩ් වීසා බලපත්‍ර නිකුත් කරයි. කච්චතිව් ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සාර්ථකව අවසන්. ජීවිතයට උරුමයක් පුරාවිද්‍යාස්ථාන 1000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කෙරේ. න්‍යෂ්ටික වැඩපිළිවෙලට අදාළව ඉරානය සමග පැවති අවසන් සාකච්ඡා වටේ පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා නොසතුටින්.
පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටවටේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.